අපිට ඇඟිලි දික් කරපු අයට දැන් ඇඟිලි 4ක් දික් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට බොරු චෝදනා නැගුවට කමක් නැහැ. දැන් අපිට බොරු චෝදනා නැගලා අර පිප්පොකට් න්‍යාය තියෙන්නේ. පිප්පොකට් කාර්යය තමයි පිප්පොකට් එක ගහලා මෙන්න හොරෙක් කියලා දුවන්නේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒ වගේ. ආණ්ඩුව පිප්පොකට් එක ගහලා රාජපක්ෂලා පස්සේ දුවනවා. ඉතින් එහෙම ඒ කාලේ දැන් ඉවරයි. දැන් අවුරුද්දක් ගිහිල්ලා. දැන් ඒ හින්දා ආණ්ඩුවේ පිප්පොකට් ගහපු අය ගැනත් ඉදිරියේදී සමාජයේ රට දැනගනි. ඉන්ධන දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒක මොකද ඔබතුමා හිතන්නේ? මම දැක්ක වසන්ත සමසිංහ මහත්තයාගේ නම එතන සඳහන් වෙලා තිබුණා. ඊට අමතරව කවුද අනිල් ජයන්ත මහත්තයාගේ නමත් සඳහන් වෙලා තිබුණා. මොකද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්? නෑ පව් ඉතින් දැන් කෙහෙල් ගැනත් බෑක්අප් එකේ දාන් ආපු අයට දැන් කෙහෙල් ගැන දෙන්නේ නැතුව ඇතිනේ. ඉතින් ඒතකොට ඉන්දන ඕනේනේ. මොකද ඇමති වුණාම වැඩ කරන්න එපා නේද? ඉතින් වැඩ කරන්න වට යන සිස්ටම් එක හොඳට වෙනස් වෙලා. ඒකනේ මං කිව්වේ සිස්ටම් එක වෙනස් කරලා කියලා. ඉන්දන එක දීමනාවක් ගත්ත කියලා කලින් අයට බෑනේ. දැන් දෙකම අරගෙන. ඉතින් සිස්ටම් එක හොඳටම වෙනස් වෙලා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න ඕනේ නෑ. එක දීමනාවක් මදි. මොකද වෙනද මල ගෙදර ගියාම 5000 දෙනවා, මගුල් ගෙදර ගියාම 5000ක් දෙනවා, මල ගෙදර ගියාම කෙහෙල් කනක් කැබ් එකට දානවා. දැන් ඒව නෑ. ඉතින් ඉන්දන දීමනා දෙකම ගන්නවා ඇති. ඉතින් ඇමතිවරු වුණාම වැඩ කරන්න ඕනේ, ගම්වල ඇවිදින්න ඕනේ, එකට තෙල් ගහන්න ඕනේ. ඉතින් වියදම් ඇතිනේ නේද? ඉතින් ඒ හින්දා සිස්ටම් එක නම් හොඳටම වෙනස් වෙච්ච බවක් පේනවා.